ක්‍රීඩා පිටිය සකස් කර දෙන්න එතුමාගේ කාරුණික අවධානය යොමු වේවායි ප්‍රකාශ කරමින් මේ අවස්ථාවට වැඩම ආවදාල අපේ හිරුලා පිටියේ විහාරස්ථානයේ අපේ අරපතගම සමාජෝත්සව හඳුන්වන වාර්ෂිකයෙන් අවසරයි සෑම වාර්ෂිකම මේ උතුම් අවස්ථාවට සහභාගී වුණ අපේ සහෝදර පියතුමනි එවාගේ මේ කාර්යභාරයේ නියම ආයතනයක කටයුතු කරන මහාචාර්ය අමසේකර මහත්මයාණනි
ඒ වගේ විශේෂයෙන් අද මේ ගම්මානයේට පැමිණි රූපවාහිනී පිළින් පමණක් දකින රූපේ හොඳට බලා ගන්න පුළුවන් අම්මා කෙනෙක් සංගීත ලෝකයේ අපේ රටේ කීර්තියක් ගෙන දෙන අම්මා කෙනෙක් එනම් සංගීත විශාරද නන්දාමාලි මැතිණිය මේ මණ්ඩලයේ අනුරුපෙත්තේ දියුල්පත අම්මා ආස්තලෙන් මේ මණ්ඩලයට සෝවාහින වැස්ස අම්මා එවැගේම දරුවන්ගේ දුක් අඳුරු දකිනදා මේ දරුවෝ දිහා බලාගෙන ඒ දිය ලෝකේ ඉඳලා ඇවිල්ලා ඒ දුක් අඳුරු ඉහළ දානවා. කවුද? අම්මා. එහෙනම් අද සිහිපත් කරන අපේ විදුහල්පතිනි අයිරා අමරසේකර මැතිණිය. මේ ඔක්කොම මේ ගීතේ ශිරුම ගුණාංග අන්තර්ගතයි. මේ අම්මා සුවසක් දරුවන්ගේ දුක් අඳුරු නිවුවා අධ්‍යාපනයේදී. ඒ වගේම සුවසක් දරුවන්ගේ පාදල දුන්නා. නන්දාමාලි මැතිණියනේ මේ අම්මට මහා ඉහළින් ඉන්න තිබිච්ච අම්මා කෙනෙක්. ඔබතුමිය බොහොම ගීත ගායනා කරන්නේ මේ ගම්වලේ අහිංසක අය වෙනුවෙන්. දරිද්‍රතාවයෙන් පෙළෙන අය වෙනුවෙන්. ඉතින් මේ අම්මට ඉහළින් ඉන්න තුනා අයියා අමරසේකර මැතිණිය කොළඹ නුවර ඕනතරම් උසස් විද්‍යාලවල විදුහල්පති තනතුරු දාන්න තිබුණා. එතුමියගේ ස්වාමි පුත්‍රයා හොඳ ඉතින් ඉන්නේ වැවිලි කාර්යය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණ කෙනෙක්. නමුත් මේ අම්මා හිතත්තට ගියේ නැහැ. මේ අම්මා මේ නියම කියන්නේ අම්මා කෙනෙක් වගේ ආදමි ලස්සන රූපේ දැක්කම පස්සේ අපිට හරි ආසයි දෙනවා අයිරාමසේකර මැතිණිය. අහිංසක මේ දූපතුන් වැළුවේ මේ ඉස්කෝලේ ඉඳගෙන ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සියලුම භෞතික සම්පත් බොහෝම දුකසේ හරි අම්බ කරලා මේ දරුවෝ වෙනින් කරුවෙමින් කටයුතු කරපු හොඳ අම්මා කෙනෙක්. අපේ රටේ විදු දරු පරපුර ගේ අනාගතේ පැහැපත් කරන්න ගුණවත් කරන්න තමයි අපි සියලු දෙනාගේම මෙහෙය. ඉතින් අපේ නිදහස් අධ්‍යාපනය හදාන්න අපේ මහාචාර්යතුමන් ඒ වගේම එතුමාගේ මෑණියන් අයිරාමසේකර මැතිණිය ඒ විදිහ කරගෙන ආවා. ඒ විදිහ කරගෙන ගමන් මේ පස්සේ මේ පාසල පිළිබඳ විශේෂ හෙළමින් එතුමියගේ පුතා අයිරාමසේකර මහත්මයාතුමන් මෙම කරන සේවය ඊට අගනා කටයුතු කියලා අපි දැක්කා. අද දකිනවා මම දැන් තව ඉස්සරහට මේ ඇල්ම මේ පාසලට මේ විදිහම තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අපේ දරුවන්ට තව තවත් මේ ගමේ විශේෂයෙන්ම ගැමි පාසලකට ලැබෙන විදිහේ වරප්‍රසාද අවස්ථාවන් දෙවෙනි අවස්ථාවන් මම දැන් බොහොම අතලොස්සක් තමයි අපේ රටේ පාසල් වල ලැබෙන්නේ. ඉතින් මේ විශේෂ අවස්ථාව මේ කලාකාරණිය විද්වතුන් මේ පාසල ඉගෙනලා මේ පාසල කීර්තිය වඩාත් වැඩි කරන්න කරන අවස්ථා නිර්මාණය කිරීම මොනතරම් වටිනවද කියලා. දරු කටයුතු මේ වෙලාවේ සබ්ජානන්ද අපේ නායක හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. අද මේ රටේ හුඟක් නායකයෝ ඉන්නවා. හුඟක් අය නායකයෝ විදිහට පෙනී සිටිනවා. නමුත් ඇත්තටම හැම කෙනෙකුටම හෘද සාක්ෂියක් තියෙනවා. අපේ හෘද සාක්ෂිය අපිට කතා කරලා කියනවා ඇත්තටම මේගොල්ලන්ට වඳින්න පුළුවන්ද මේගොල්ලන්ට නායකයෝ කියන්න පුළුවන්ද කියලා. ඒ වගේ පසුතලයකදී අපේ හෘද සාක්ෂිය අපිට හඳකා කියන කැතනකෝ දන ගහලා වඳින්න පුළුවන්. අද ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙස මම ගොඩාක් තැන්වලදී ඒක කියනවා. නන්දාමාලි මැතිණිය මේ විද්‍යාලයට සැපත් වුණා. එතුමියගෙන් අවසරයි. ඒ වගේම මේ විද්‍යාලයේ දියුණුව පතන විශාල පිරිසක් කැමින සිටිනවා. ඒ හැම දෙනාගේම අවසරයි. අපි 13 වෙනි වතාවට මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අද පවත්වනවා. අවුරුදු 13ක් තියෙන දීර්ඝ කාලයක් දශකයක් ඉක්මවපු කාලයක්
අපි මේ පාසලට එනකොට මේ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සිටපු සෝමරත්න මහත්මයා මෙතන සිටිනවා. එතුමා තමයි මේ විද්‍යාලයට අයිරා අමරසේකර මහා විද්‍යාලය කියන නම දාන්න පුදුම මහන්සියක් ගත්තේ. එදා එතුමා අයිරා අමරසේකර මැතිණියගේ අවමගුල වෙලාවේ කම්පිතව සිටපු අපි සැනසෙල්ලටපත් කරලා කරපු කතාවෙන් පස්සේ අපි තීරණය කළා අපේ හාමුදුරුවොත් එක්ක කතා කරලා මේ ඉස්කෝලේට ආපහු යන්න ඕන කියලා. එතුමියගේ දරුවන් එතුමියකින් ඉගෙනගත්ත දරුවන්ගේ සුජාත දරුවන් තමයි අද මේ විද්‍යාව ඉගෙන ගන්නේ. මේ පාසලට අපි ඇවිල්ලා අපි මේ වැඩ පිළිවෙල පටන් ගත්තා. දැන් අවුරුදු 13ක් ගත වුණා. අපිට පුළුවන් මට්ටමින් හැම වෙලාවකම මේ පාසලට අපි ආවා. මේ පාසලට මම ආවේ අම්මා හොයාගෙන යන දරුවෙක් විදිහට. මට මතකයි අපේ අම්මා උදේ පාන්දර 6ට මේ ඉස්කෝලේට ඇවිල්ලා ප්‍රවෘත්ති අහලා රුවන්වැලියේ දාලා හැන්දෑවේ 6ටත් ප්‍රවෘත්ති අහලා හැන්දෑවේ පන්ති තියලා මේ පාසලට බැලලා තමයි යන්නේ. කිසිම ගුරුවරයෙක් ඉස්කෝලේට වඳින්නේ නැහැ. අපි ඒව මේ බෝධියටද වඳින්නේ කියලා නෑ. මම බෝධියට නෙවෙයි වඳින්නේ. මගේ ඉස්කෝලේට මේ දුප්පත් දරුවන්ගේ දැයට ශක්තිමත් කරන්න මට ශක්තිය ලැබෙන්න කියලා කිව්වා. මුළු ජීවිතේම මේ පාසලට කැප කළා. මේ පුංචි දරුවෝ මේ පාසලේ අද මම දන්නවා කිසිම රජයේ සේවකයෙකුගේ දරුවෙක් නැහැ. මැතිණියනි මේ පාසලේ ඉන්නේ කොල්ලි පරණ අහිංසක මිනිස්සු, ගල වලවල් වල ගල් කඩන මිනිස්සු, කුලී වැඩ කරන මිනිස්සු, බොහොම අහිංසක එදිනෙදා ජීවිතය ගත කරන අය. අර 100ක් කැඩුවා අප්පච්චිට එක ගෙඩියයි ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ කියලා ඔබතුමිය කන සින්දුවක් කියනවා. ඒ වාගේ නිර්දේශ සූරාකෑම් වලට ලක්වෙච්ච බොහොම අහිංසක පිරිසක් එක්ක තමයි මේ ගමන අපි යන්නේ. මේ දරුවන්ගේ ඇස් පාදන්න එතුමිය දරපු අප්‍රමාණ වෙහෙස එතුමියගේ දරුවෙක් හැටියට මම දන්නවා. එතුමියගේ දරුවන්ට වැඩි එතුමිය මේ ගමේ දරුවන්ට සමහර අවස්ථාවලදී මුල් තැන දීලා තියෙනවා. අපේ ගෙදර තියෙන වැදගත් අවස්ථා කැප කරලා එතුමිය මෙතන ඉඳලා තියෙනවා. රැය ඉඳලා මෙතන වෙන්දේසි පවත්තා තමයි මේ ගොඩනැගිලි හැදුවේ. ඒ වගේ එතුමිය පුදුම සතුටක් ලැබුවා. රැය 12 එක වෙනකොට කොච්චර මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද කියලා ගණන් කරලා උදේ පාන්දරේ ගුරු මණ්ඩලයත් එක්ක හරියට අම්මා කෙනෙක් වටවෙච්ච අම්මා කෙනෙක් වට කරගත්ත දරු පිරිසක් වාගේ හොඳ ගුරු මණ්ඩලයක් හිටියා. බොහොම අමාරුවෙන් මේ ගොඩනැගිලි හැදුවේ. සිමෙන්ති ගල් වෙන්සි ඇදලා මිනිස්සු එකතු කරගෙන මේ සෑම ගොඩනැගිල්ලක්ම හදලා මහා විද්‍යාලයක් කරලා එතුමිය මේ පාසල කිසිම පාසලකට නොදෙවෙනි පාසලක් කරලා විශ්‍රාම ගියා. විශ්‍රාම යන දවසේ එතුමියට ආශිර්වාද පැතීම සඳහා අති විශාල සෙනඟක් මෙතෙන්ට රැස් වෙලා හිටියා. එතුමිය විශ්‍රාම ගියාට පස්සේ කවි පන්තියක් ලිව්වා. ඒ කවි පන්තිය මට මතකයි. ඒ කවි පන්තිය හැම එකකම අවසන් කරලා තිබ්බේ අමතක කළ හැකිද මට මේ පියස හෙට කියලා. එතුමියගේ මුළු ජීවිතේම මේ පාසල වෙනුවෙන් ගත කළාට පස්සේ මම කල්පනා කළා මට ඇති වුණා හැඟීමක්. අපේ ජීවිතේ අපි හම්බ කරලා ජීවත් වෙලා ගෙවල් හදලා අපේ ජීවිතේ අපිට සතුටක් ලැබෙනවද? කුටුම්බ සංරක්ෂණය කරන මිනිස්සු ඇත්තටම සතුටක් ලබනවද? හැම කෙනාම ප්‍රශ්න වලින් බහිත වෙලා ඉන්නේ. අපි යමක් කරන්න ඕන. අපි දෙන දේ අපිට ලැබෙන්නේ. අපි යහපත් දෙයක් කරනකොට අපි වටා එක්තරා ශක්තියක් නිර්මාණය වෙනවා. මම හැමදාම මේක කියනවා. ශක්තිපතයක් නිර්මාණය වෙනවා. ඒ ශක්තිය විසින් අපිට ආරක්ෂාව සහ රැකවරණය ලබා දෙනවා. අම්මා මුරුදරගත්ත යහපත් දෙයක් කරනකොට ඒ ශක්තිය බොහොම ප්‍රබලයි. ඒ අම්මා සිල්වත් ගුණවත් මාතාවක් නම් ඒ ශක්තිය ගුණක් වැඩි. මම මේක හොඳට අත්දැක්කා. අපි දෙන දේමයි අපිට ලැබෙන්නේ. මේ පාසලට මම මේසන් උදව් කළේ මට හුඟක් උදව් කරන අය ඉන්නවා මේ ප්‍රභාත් පෙරේරා මෙතුමා වගේ. ඒ හැම කෙනෙකුටම හිතවලට ඇතුණා මේකට උදව් කරන්න ඕන කියලා හැඟීමක්. මට කවුරුත් ළඟට ගිහිල්ලා සම්මාදන් ඉල්ලන්න ඕනේ නැහැ. මම හිතනකොට මට ඒක කොහෙන් හරි ලැබෙනවා. දැන් විදුහල්පතිතුමාගේ පිටරයක් හදන්න ඕන කියලා මම විදුහල්පතිතුමා කියන්නේ ඉස්සෙල්ලා පෙරේට ඇවිල්ලා කිව්වා අපි මේ මාර්ග මාසෙ මේක පටන් ගමු වැඩේ ලක්ෂ 7ක් විතර යනවා වැඩේට. බය වෙන්න එපා. දැන් කිසිම සතයක්වත් නැහැ අපි ළඟ. අපි ඕක මේ අවුරුද්ද කරනවා. අපිට කරන්න සල්ලි හම්බ වෙනවා. මට ඒ ශක්තිය තියෙනවා, ඒ විශ්වාසය තියෙනවා. මොකද මම දන්නවා මගේ අම්මා වැඩ කළේ ඒ විදිහට. එතුමිය නිතරම කියනවා මට දැන් මෙතන ඉඳලා නාරම්මලට යන්න ඕන නම් මම අහසින් හරි මම යනවා කියලා. ඒ තරම් හොඳ ආත්ම ශක්තියක් තිබිච්ච කාන්තාවක්. මේ සියල්ලම එතුමිය තනියෙන් කළේ කාන්තාවක් වගේ. ඒ නිසා
ඒ ශක්තිය තුලින් මම කල්පනා කළා මගේ ජීවිතේ සතුට ලබා ගන්න ඕන දැන්. විශ්වවිද්‍යාලවල උගන්වනවා කියලා, මහාචාර්යකම් ලැබුණා කියලා, පොත්පත් ලිව්වා කියලා අපිට මේ සතුටක් ලබා ගන්න බෑ. ඒක අපි තේරුම් ගන්න කියනවා. සතුට තියෙන්නේ අපෙන් යම් තැනකට වෙනවද ඒක තමයි සතුට. අපිට ලැබෙන දේ නෙවෙයි අපි දෙන දේ අපිට ලබා ගන්න ඕන නම් යම් දෙයක් අපි ඒ දෙන්න ඕනේ. එතකොට විශ්වය අපිට ඒක ලබා දෙනවා. මම මේ ධර්මතාවය නිරන්තරයෙන් අගය කරන හිතන කෙනෙක් මට ඒක ප්‍රතිපාදිතයි. මට මේ විද්‍යාලයේ පරිගණකයක ලබා ගන්න පුළුවන් වුණේ ඔය කිව්ව දේවල් ලබා ගන්න පුළුවන් වුණේ මම දන්නවා ඒක නිසා නෙවෙයි මට මාසේ පරිදි ජීවත් වෙන්න තියෙන මට ඉන්න ගෑක්වත් නැහැ. මම රජයේ නිවාසයක ජීවත් වෙන්නේ. නමුත් මට පුළුවන්කම තියෙනවා ඔය සියල්ලම කරන්න. මට හිතුනොත් මට ඒ දේ කරන්න පුළුවන්. ඒ ශක්තිය මට තියෙන්නේ මේ ඉස්කෝලේ වැඩ කරනකොට මට තේරුණා මේ ලෝකේ අපිව පාලනය කරන යම්කිසි බලයක් තියෙනවා. ඒ බලය තියෙන්නේ යහපත සහ අනුන් වෙනුවෙන් කරන කැපවීම කියන කරුණු දෙක තුන විතරයි. අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගැන හිතන තාක්කල් ඒ බලය අපි වෙතින් ඈත් වෙලා යනවා. මම මේ විද්‍යාලයට අවුරුදු 13ක් මේ විදිහට සේවය කිරීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මම මේ සතුටු වෙන්නේ මේ විද්‍යාලයේ දියුණුව ගැන විතරක් නෙවෙයි මගේ අම්මට දක්වන්න තියෙන ඉහළම ගෞරවය ඒකයි. මම නිතරම හිතනවා මගේ අම්මා අර බුද්ධ චරිතයේ වෙන මල්ලිකා දේවිය වගේ මාතාවක්. බොහොම ශ්‍රේෂ්ඨ මාතාවක්. එතුමිය මහා ලොකු වැඩ කරපු අම්මා කෙනෙක්. මේ ගමේ එතුමිය සමග ජීවත් වෙච්ච අය ඉන්නවා. ඒ නිසා එතුමිය වෙනුවෙන් පොඩි දේවල් මම කරන්නේ මම ලොකු දේවල් කරලා එතුමියට ගෞරවය දක්වනවා. මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරියට කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටේ ශ්‍රේෂ්ඨතම කාන්තාව අද මේ ස්ථානයේ සටත් වුණා. මම පුංචි කාලේ ඉඳලම අධිෂ්ඨානයක් කළා නන්දා මාලිනී මැතිණිය සමග කතා කරන්න ඕන කියලා. මම පුංචි කාලේ ඉඳලම එතුමියගේ ගීත කඩපාඩම් කරලා තියෙනවා. එතුමිය ගත කරන ජීවිතේ තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයේ ඒ ඔක්කොටම වැඩි සල්ලි වලට මිලදී ගන්න පුළුවන් හුඟක් අය සිටින රටක අදීන ගුණය කියන එක පුදුම අමාරුවකින් රැකගෙන ඉන්න ශ්‍රේෂ්ඨ කාන්තාවක් හැටියට එතුමිය වන්දනය කරන්න පුළුවන් අම්මා කෙනෙක් හැටියට මගේ හිතේ ඇවිල්ලා තිබ්බා. ඉතින් මගේ හිතේ හරිය ලොකු චකිතයක් තිබ්බා. එතුමිය මේ ස්ථානෙට ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා මම දිනපතා ආගමික වන්දනයන් කරනකොට අදිස්ථාන කළා. අනේ එතුමියගේ සිතට මේ හැඟීම ඇති වේවා. මගේ අම්මා එතුමියගේ සිතට මේක ඇතුළු කරලා මේ ස්ථානයට එතුමිය පැමිණෙන්න හැකියාව ලැබේවා කියලා මම හිතන විශේෂ ශක්තියෙන් අපිට ඒක ආවා දීලා තියෙනවා. එතුමිය බොහෝම කැමැත්තෙන් මේ ආරාධනය පිළිගත්ත. මට තත් දැනුත් හිතෙනවා අපි එතුමියට මේ සලකනවා වඳින කියලා. නමුත් එතුමිය බොහෝම කැමැත්තෙන් පැමිණියා. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. මේ පාසල වෙනුවෙන් ඉදිරියටත් උරාක් දේවල් කරන්න අපි ඉඳාගෙන ඉන්න. මම කාගේම මුදල් ඉල්ලන්නේ නැහැ. මම විශ්ව ශක්තියෙන් ඉල්ලා සිටිනවා. අපිට කරන්න තියෙන මේ දේවල් කරන්න මට උදව් ලබා දෙන්න කියලා. මම එච්චරයි කතා කරන්නේ. ඊළඟට මම වැඩි කාලයක් ගත කරන්නේ අපේ අද මේ විශාල සෙනගක් අද මේ එළියේ ඉන්නවා රැස්ලා සිටින්නේ මොකටද කියන එක අපි දන්නවා. නන්දා මාලිනී මැතිණිය ගැන අපි කතා කළොත් අපි දන්නවා බුදු සාදු මම සමන්මල බුදු සාදු සමාව සමන්මලක් වෙන්නම් කියලා කුංචි කාලේ අපිට ගුවන් විදුලියෙන් අහපු ලස්සන ගීතය. අපිට අමතක නැහැ ගණනකගේ ජීවිතය කියන ගීතය. ඒ වගේම මුළු නුවරම නිදිගත් මේ මොහොතේ මහපමණක් අවදි වෙත යහනේ. තනියම නිදාගෙන ඉඳලා අවදි වෙනකොට ඒ ගීතය මුමුණන්න පුරුදු වෙච්ච පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ වගේම මිරිගැටි සංගලක් ඉල්ලා ඇඬුවෙමි පායුග නැති ඔබ දකින්න පුරා. අපි කොච්චර දේවල් ඉල්ලනවද? කොච්චර දේවල් අපි ඉල්ලනවද? කුංකුම චන්දනේ ඉල්ලා ඇඬුවෙමි නෙට්ටුග නැති ඔබ දකින්න පුරා. මොනතරම් හොඳ පණිවිඩයක්ද දෙන්නේ. අද එතුමිය මගෙන් ඇහුවා මේ නටන ළමයි ඔක්කොම මේ ඉස්කෝලේ ළමයිද? මම කිව්වා ඔව් මේ දුප්පත් ඉස්කෝලේ ළමයි. එතුමිය ඊට පිළිතුරු දුන්නා. පිපුන මලේරුවේ මල දනීදෝ මලකි දුවේ නුඹ හැඩරුව බලන්න එපා. නැති බැරිකම් මුතු මාලපටක් වී කඩුල්ල පැනේ නුඹ අත කරවනද. බලන්න කාටද මේ කතා කරන්නේ? සතුටුදාවේ ඉන්න කුමාරිකාවන්ටවත් නොබෙන නායකවත් නෙවෙයි මේ තමුන්නාසලා. අපි අසරණ වෙලා ඉන්නකොට අපේ හිතට කවුරු හරි දයාබරිතව ලං වෙනවා නම් කෙනෙකුගේ දුක අහනවා නම් ඒක කොච්චර සතුටක්ද? හිත පෑදී විදුන් දිදී සල්පිලි ගැලදී වේදනාවෙන් ඉන්න වෙලාවක තනිමි සෝම් බිලි මලකොට කියවන වෙලාවක මාළ ගිරවික්වි මා සනසා ගීත ගායන කියලා ගීතයක් තියෙනවා. මොනතරම් ලොකු සතුටක්ද මේව අහනකොට අපිට. ඇත්තටම
එතුමිය තේරුම් ගන්න අපිට ගොඩාක් වටිනවා. එතුමියගේ කිසිම ගීතයක් නැහැ. අර හාමුදුරුවෝ කිව්වා හොඳම ප්‍රේම ගීතයක් නැහැ. ඒක තමයි යථාර්ථය. එතුමියගේ හැම ගීතයකින්ම අපිට දෙන්නේ පණිවිඩයක්. හැම ගීතයක්ම පාඩම් පොතක්. බලන්න අර වර්ෂාවක් වෙන්න පුළුවන් නම් මට වර්ෂාව නැති පැත්තකට මතක් වෙන්න පුළුවන් නම් මතක් නැති කලකට සිනාවක් නැති මේ වාගේ අහිංසක දරුවන්ට මට සිනාවක් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද කියලා තුනේ ඒක ගීතකින් අහනවා. ඒ නිසා නන්දා මාලිනී මැතිණියනි ඔබ හඳුන්වන්න මේ වචන නැහැ. ඔබතුමිය ඔබ හඳුන්වන්නේ ඔබට ගී ගයනවා කෝකිලාවක් නොයමි කඩපිලේ බස්පිලේ ඔබ දකින ගැහැණියයි කියලා. නමුත් ඔබ අපි එහෙම හඳුන්වන්නේ නැහැ. අපි ඔබ හඳුන්වන්නේ කලාවැලින්ගත් දියදෝතක්සේ වටි වටි ඔබ අපිට මටම වටි බෝධියකින් වට බෝකොලයක්සේ අගී අගී ඔබ මටම අගී. නන්දා මාලිනී මැතිණියනි ඔබට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පුංචි දරුවන්ට සතුට ලබා දෙමින්ම හරවත් දෙයක් කියලා ඔවුන්ගේ දැනුම දියුණු කරන්න කියලා. ආයුබෝවන් සියලු දෙනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ගරු පිළිතුමනි මහාචාර්ය දයා අමරසේකර මැතිතුමන් ඇතුළු මේ සම්භාවනීය සියලුම දෙනාගේ අවසරයි ඒ වගේම ආදරණීය දූ දරුවනි ආදරණීය දෙමව්පියනි ඇත්තටම මම මේ කල්පනා කරනවා මගේ කතාව කොහෙන්ද මම පටන් ගන්න කියලා මම මේ පොළොවට ඇතුල් වෙනකොටම මට හිතා ගන්න බැරි වුණා මගේ මේ අතීතයට මම එන්නේ කියලා. මට මේ ආරාධනාව කරේ මහාචාර්ය දයාමරසේකර ශූරීන් බයෙන්ලා මට මේක කියන්න. මේ ආරාධනාව මට දෙන්න. දැන් එතුමා දැන් මේ කතාවේදී කියපු දෙයින් මම හිතනවා මම ජීවිත අවුරුදු ගණනාවක් මම තව ජීවත් වෙන්න ශක්තියක් ලබා ගත්තා. මට හිතෙනවා මේ මමද මේ මටද මේ කියන්නේ. මම කවුද? ඇයි මට මෙහෙම කියන්නේ? කියලා මමම හිතනවා. මට මේ ප්‍රභාත් සහෝදරයා දවසක් දුරකථනයේ අමතලා මේ අයියා අමරසේකර මැතිණිය ගැන ඉස්සලම කිව්වා. එතුමිය මේ පාසල් කරපු හැටි, විදුහල්පති ධූරේ දරපු හැටි, දරුවන්ට ගන්නපු හැටි, මේ අසල්වාසීන්ට සැලකපු හැටි ඉතාල විස්තරයක් කිව්වා. කියලා කිව්වා මෙන්න මෙහෙම මේ ඉස්කෝලේ මෙන්න දෙයක් තියෙනවා. මේ සම්බන්ධව මට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම මම එකපාරටම මහා කිව්වා. මොකද ඒ ප්‍රභාත් සොයුරා ඒ ආරාධනාව කරපු විදිහට මට මේ සියල්ලම මෙරිලා පෙරුණා. කොහොමද කියලා විදිහ මට පෙනුණා. ඊට පස්සේ අපේ මහාචාර්ය දයා අමරසේකර ශූරීන් මට දුරකථනයෙන් අමතලා කිව්වා මම වා සන්තෝෂ වුණා මේ ඔබතුමිය එනවා කියපු නිසා මම එන්නද ආරාධනා කරන්නේ. මම කිව්වා අනේ නෑ ඔබතුමා එන්න එපා මේ ඒ කිසි ප්‍රශ්නයක් නෑ මම එන්නම් කියලා. හොඳයි මම ආවේ ඉතින් තමයි ඔය මම කිව්වේ. ඉතින් මට ඇත්තටම මම ඒකයි ඉතින් මගේ කතාව මම කොහෙන්ද කොහොමද පටන් ගන්නෙ කියලා මට මේ හිතේ කොහෙද තියෙන්නේ කියලා හිතෙනවා. මේ අද ඇතුල් වෙච්ච මේ පුංචි දරුවෝ මෙතන ඉන්නේ. හොඳට ඉන්නවා ඒගොල්ලෝ. මම වාක් ඉස්කෝලේට ගිහින් තියෙනවා. ඉතින් ඒ බලනකොට මේ අද මේ පුදුම ආදරයකින් මේ මාවත් පිළිඅරගෙන තියෙනවා අයියා අමරසේකර මහා විද්‍යාලය දරුවෝ. ඒකෙන් අපිට පෙනෙන්න පුළුවන් කොහොමද මේ විදුහල්පතිතුමියගේ පාලනය, එතුමියගේ කතාබහ, එතුමියගේ ගුණනයන, එතුමිය පරිපාලනය කොයි ආකාරයෙන්ද කරේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මට ඇත්තටම මේ පුටුවේ ඉඳගෙනකොට මේ අර හාමුදුරුවෝ කතා කරනකොට මට හිතුණා අනේ හාමුදුරුවෝත් මෙහෙම ආදරේ නේද මට කියලා. මට ඇත්තටම මතක් වුණේ මගේ අතීත ජීවිතේ. මට මතක් වුණේ
මට ඇතුලෙන් හිතුණා මම අයිලා අමරසේකර කෙනෙක්ද කියලා මට හිතුණා. ඇත්තටම මම ඉගෙන ගත්ත කොටේ ගුණානන්ද විද්‍යාලයේ මේකත් වඩා දුප්පත්. ඒ ඉස්කෝලේ තිබුණේ දැන් අයිලා අමරසේකර විදුහල ඒ මැතිරිය ගැන ලොකු වැඩ කොටසක් කාර්යභාරයක් විශාල දෙයක් කියනවා. අපේ ඉස්කෝලේ තිබුණේ නිදෙට්ටුවත්තේ ගුණානන්ද ආන්දුරන්ගේ නමින් පුංචි ඉස්කෝලයක්. ඉතින් මම මේක උඹා කියලා කියනවා. මට මේක අද මෙතන කියන්නත් ඕනේ මේ දරුවන්ට දෙමව්පියන්ට මේක දැනෙන්න අහන්න මං වගේ චරිතයක් කොහොමද මේ උනේ කියලා කියන්නේ. ඇත්තටම මගේ පවුල දුප්පත්කමේ අගාධතම ගිය පවුලක්. මම ඒකයි හැම වෙලේම මේ ප්‍රධාන අමුත්තන් කරගෙන මාව ගෙනියන තැන්වල මමම හිතනවා අයියෝ මේ ඇයි මේ මමද මේ මෙහෙම දිර ගහන නැද්දේ නැතුම් නැද්දේ මට මෙහෙම යන්න පුළුවන්ද? මොකද අපිට අතීතයේ අමතක කරලා කොහේවත් ගමනක් යන්න බෑ පුතේ. අතීතය අවශ්‍යමයි. මගේ තාත්තා ටේලර් කෙනෙක්. ඇඳුම් මාරි කෙනෙක්. ඉතින් තාත්තා කියේ කෝට් බාතුම් නැහැ. අපි හිටියේ කිව්වේ දයාමරසේකර මහත්තයා කිව්වා මාව ඇඳින්නේ වංගක් එක නම් වලින්. අපි ඉතින් මොනුක්කුවද? කාසිතියත් කියලා කියන්නේ. තව සමහර කෝ ගෙවල් කීවත් කිව්වා. පෙරේලි ගෙවල්. වැකිකිලේ යන්න ඕන නම් 10-15 දෙනෙක් යනකම් බලන් ඉන්න ඕනේ. වතුර කැප්පක ළඟ පොලිමේ ඉන්න ඕනේ. එහෙම තැනක අපි හිටියේ. ඉතින් තාත්තට අම්මට අපි ගැන අපේ දක්ෂතාවයන් ගැන කිසිම දෙයක් තේරුම් දෙන්නේ නැහැ. හැබැයි හොඳ ගුණධර්ම කියන්නේ. කිසිම වෙලාවක බොරු කියන්නේ නැහැ. වත්තේ යනවා හරියට කෑම જાති අයිස්ක්‍රීම්ද ඔය නොයෙකුත් දේවල් යනවා. ඉතින් අපි තාත්තගේ මූණ වැවෙනවා. සතියේ පරිදි තාත්තට තියෙන්නේ. මූණ වැවෙනවාම තාත්තා කියන්නේ නෑ ඒවා හොඳ නෑ කියලා කිව්වේ නෑ. තාත්තම නෑ ඔයගොල්ලෝ ඉන්නත් එපා පුතේ අද කල්ලි නෑ. කොහොමද මේ කිව්වේ? කතා නෑ කියනවා. අද කල්ලි නෑ. ඒක තමයි කිව්වේ. ඉතින් මේ අද මේ අපි සපත්තු දාලා හොඳ ලස්සන සාරිය ඇඳලා එන්නේ පුතේ. ඒ කාලේ සපත්තු නෑ. ඒ කාලේ තිබුණා මම හිතන්නේ මේ ඉන්න ගමේ අම්මලා තාත්තලාට මතක ඇති ලී වලින් හදපු සෙරපු જાතියක් තිබුණා. 60ට තියෙන්නේ සාත කරපු ඒවා. ඒවට කියන්නේ කට්ටසර් සෙරපු. 60 විතර තියෙනවා ඒකට පාට නැහැ. නිකම්ම නිකෑ. පොලියෙන් නිමහමක් තියෙන පොලි නිකෑ. ඉතින් දැන් ඕක දාන්න ඉස්කෝලේ යන්නේ. පුතාලා විදුලගේ ඉස්කෝලේ කොච්චර හොඳද? අයිලා අමරසේකර මහ විදුහල කොච්චර හොඳද? ඉතින් දැන් අපි මෙහෙම සෙරප්පු දෙක දාගෙන ඔහොම යනකොට සපත්තු දාන එන අයත් හිටියා. ඉතින් දැන් මට නමකුත් හැදුවා. අන්න කට්ටය ආයනවා කියනවා. ඇයි ඒක ටක ගාලා එනවා? උරුමයි අපි අපේ ජීවිතේ ගොඩ නැගුවේ. ඒ කාලේ තාත්තා ඇඳුම් මානේ කෝට් මාලා ඉතුරු වෙනවා පොඩි කෑලි. වෙඩි. ඉතුරුනා තාත්තගෙන් දානවා වත්තේ ඉන්න ළමයි ඉත මේකෙන් පොඩි කල්සමක් නැවුවොත් ඔන්න මේ ළමයාට හරි. අන්න අර ළමයාට මේක නැවුවොත් හරි. එහෙම කියලා තාත්තගේ උඩු වැඩ කරනවා. තාත්තගෙන් ඕන පුංචි කල්සමක් එහෙම මහලා මට තමයි දෙන්නේ මේක විකුණගෙන එන්න. මොකද මට හිතෙනවා මට පොඩි මොලයක් පොඩ්ඩක් තිබුණා ඒ කාලේ. අපේ පවුලේ 9 දෙනයි 9 දෙනාගෙන් මට තමයි මේක දෙන්නේ. ඉතින් තාත්තා කියනවා පුතේ ඔයා ගිහිල්ලා කියන්නේ මේ හොඳම රෙදි මේ.
හොඳ බකල් දාලා තියෙනවා. බකල් එක කියලා ඉන්න පටි බකල් එක හොඳ දාලා තියෙනවා. හොඳ පොත්තන් අල්ලලා තියෙනවා. එහෙම කියනවා කියන්නේ. හොඳට කන්න. ඒ කියන්නේ මොනවා හරි එළවලුවක් මොනවා හරි දෙයක්. ඉතින් තාත්තා හොඳ ගුණධර්ම කියන්නේ අපේ ගෙදර කුංචි ගස්කම් ගලක් තිබුණා වත්තේ මිදුලේ. ගස්කම් දැල්ලා කන්න කොච්චර ආසද? දවසක් ගස්කම් ගන්නේ ගෙඩිය මේ ඉදිලා මේ කුරුල්ලේ මේ විදලා. ඉතින් අපි මමයි මල්ලි නංගි ඉතින් තාත්තට ගස්කම් ගෙඩිය ඉදිලා අපි ඒක කඩමු කියලා. ඉතින් තාත්තා ආව බලන්න. අපේ එකම ආවා. ඇවිල්ලා බලලා කුරුල්ලෙක් කියලා යන කිව්වා. කියලා කිව්වා පුතේ උක කුරුල්ලන්ට මාත්තාරිමු. යකා නැගලා මේ ගස්කම් ගෙඩියක් මේ කෑල්ල කන්න ආසයි ඉතින්. ඔබ කුරුල්ලන්ට අත්තාරිමු කිව්වා. උන්න අපි තාත්තා ගියාද? අපිට පස්සේ තේරුනේ ඒ වෙලේ තිබිච්ච ඵලෙ ගුණේ අපිට පස්සේ තේරුනේ. මේ එකක්වත් අත්ලාට අපේ දක්ෂතා පෙනුනේ නැහැ. මම ඉස්කෝලේ ගිහින් මේ අයිලා අමරසේකර මැතිණියගේ පාසල මේ ගුරුවරු මට මෙතන ඉඳගෙන ඉඳද්දී කාරණේ දැන් ඉස්කෝලේ ගිහින් ඉතින් ඉස්කෝලේ කවි කියනවා දැන් මෙතන මේ තබ්ලා ගැහුවා ටීචර් මේ ඕගන් එකක් පොඩි ගැහුවා අපිට ඔය එකක්වත් තිබුණේ නැහැ විතර කියලා ඔය ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා නූර්ති ගීත ගායනා කරන මයිත් එක පන්තියේදී එයා ඉතින් අපි කවියක් හරි සින්දුවක් හරි සමිතියේ කිව්වොත් දෙස් පිටට ගන්න තබ්ලා ගැහුවේ නැහැ තබ්ලා තිබුණේ නැහැ ඉතින් දැන් මේක කවි කියන ඒ පිළිබඳව නිකන් පොඩි හැඟීමක් ඇති වෙලා මගේ පන්ති බාර ටීචර් එනි මාග්‍රට් පෙරා ටීචර් යම් කිසි ඉවත් දැනුණා මේ ළමයාට මොකක් හරි යම් කිසි දක්ෂතාවයක් තියෙන්න ඕන කියලා. එතුමි මාව අම්මට තාත්තටයි කියලා එක්කරගෙන ගියා ගුවන්විදුලි ළමා මණ්ඩපයට. ළමා මණ්ඩපයට එක්කන් යන්න ඇඳුම් පවා දුන්නා ඒ ටීචර්. අපිට ඇඳුම් තිබුණේ නැහැ. ඔන්න එදා තමයි සපත්තු දෙකක් දැම්මේ. එදා තමයි මම සපත්තු දෙකක් දැම්මේ. ටීචර් ගෙනල්ලා සපත්තු දෙක දාගන්න හරියට වෙහෙස ගත්තා. ඇඟිලි ඔක්කොම පළල් වෙලා තිබුණා කට්ටා කෙරුවට. ලං කරගන්න. මට හොඳට මතකයි. ඉතින් ගිහිල්ලා මේ ඒ කරුණාරත්න අබේසේකරගේ පොතක් කියලා තිබුණා. ඒ පොතේ එයා මේ සටහන දාලා තිබුණා. ඒ පොතක. ගිහිල්ලා ඒ ටීචර් කිව්වා මේ අබේසේකර මහත්තයා මේ හරිම දුප්පත් ළමයි. අපේ ඉස්කෝලේ හොඳ දක්ෂ දරුවෙක්. මේ මෙයාට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එයා බාරගත්ත මාව ළමා මණ්ඩපෙට බාරගන්න අවුරුද්දක් විතර ගිහින් තමයි ඉන්නේ අර සින්දු. මොකද්ද? දැන් ඒ සින්දුවට වයස අවුරුදු 50 එකක් විතර වෙනවා. මම අන්තිමට කියන මගේ වයස උනේ 51ක් වගේ වෙලා. මට ගණන් හිතුවා මොකද ඉන්නේ. මොකද්ද? බුදු සාදු සඳුන්දකා වෙනම් සමන්වලා වෙනම් ඔය අංගටි දෙක වුණයි කිව්වේ. මේ මට උදේට පුරුදු වුණාට පස්සේ කිව්වා නෙමෙයි. දැන් අපේ මුල්ම කැටිය ගත්තොත් තමයි තියෙන්නේ. සඳුන් ඔක දෙකක් කියන්නේ. දැන් ඉමදේ පොඩිසෙන්ද ඔක තේරෙන්නේ නැති. ගසා වෙනම් මම ඔය සෝරයක් ඔය.
සමන් වෙලා පින්නම් කියලා කිව්වා. ඒ සින්දුව කිව්වාම ඔන්න මුළු ළමා මණ්ඩපේ හිටපු හැමෝම බොහෝම වික්ෂිප්ත වෙලා මාව බොහොම ආදරෙන් පිළිගත්තා. ඉතින් දැන් මෙහෙම ටිකක් හිටියා. ටිකක් ඉන්නකොට ඉතින් තාත්තා ඉතින් කොහොම හරි අපට කන්න බොන්න සැලසුවා. අධ්‍යාපනයේ දෙන්න සැලසුවා. කොහොම කරගෙන යනකොට ළමා මණ්ඩපයේදී අමරදේවක හම්බ වෙනවා මට. මම මේ ඇත්තටම මේක කියන්නේ පුතාලා දුවලට මේ අයිලෝමනසීකන නැතිනේ. මේ කොහේ හරි ඉඳගෙන මේක බලාගෙන ඉන්නවා අහගෙන ඉන්නවා. කොහේ හරි ඉන්නවා ඉතින්. එතුමේගේ පුත්‍රරත්නේ මහාචාර්ය දයාමරසේකර මැතිතුමා කතා කරපු තාම වටින කතාව හැටියට එතුමිය කොහේ හරි මෙහි ඉන්නවා. අමරදේවස හම්බුණාට අමරදේවස ළමා මණ්ඩපේ සින්දු කියලා බලන් ඉඳලා මාව එක් කරගත්තා. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටය රන්දුදුව 1962 අවුරුදු 19ක් 18ක් වගේ මගේ වයස එතකොට තෝරගත්තා. තෝරගෙන ඔන්න එතුමා ආවා කොටේන ගෙදරට ඇවිල්ලා පුහුණු වලට බස් එකේම අනේ අමතේවසෙයිමයි ආවා. ඇවිල්ලා තමයි මෙන්න මේ සින්දුව කිව්වේ. ගලකි ජීවිතේ දයාලු ලෝකයේ මිහිර පතා